ඉන්දික සම්පත් වෙරෙන්චිගේ ලංකා වාහනායන කරුවන්ගේ සංගමේ සභාපති ඇතරම මේ වෙලේ රජයට අවශ්‍යතාවක් තියෙනවා මේ ආනයනය සඳහා යන ඩොලර් ප්‍රමාණය ඉතුරු කරගන්න. මොකද තෙල් සඳහා ලොකු ගිලක් ගෙවන්න වෙලා තියෙනවා වෙනදට වඩා දෙගුණයක්. ඉතින් ඒ තියෙන ඩොලර් එකට එන ප්‍රෙෂර් එකත් එක්ක තමයි රජය මේ ආනයන සීමා කරන්න තමයි මේ මම හිතන්නේ ප්‍රතිපත්ති ගත්තේ. රජය විසින් මේ තීරණේ. ඉතින් ඒකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් ගෙවන්න තියෙනවා වාහනයකට බදු වර්ග 3ක්. රේගු බද්ද, එක්සයිස් බද්ද, වැට් බද්ද. ඒතර ඒ බදු වර්ග තුනෙන් CID කියන්නේ රේගු බද්ද. රේගු බද්ද දැනට තියෙන 30%ක්. ඒ 100%ට 15ක් මේ වැඩි වෙනවා. ඒ කියන්නේ භාගයක්. ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි වෙසල් එකක් ගත්තොත් ලක්ෂ 100ක් තියෙනවා. ඒකේ ලක්ෂ 18ක් තියෙන රේගු බද්ද. ඒක ලක්ෂ 9ක් වෙනවා. ඉතින් ලක්ෂ 9ක් නෙමෙයි ඒක රේගු බද්ද ගන්න කිරීම එක්සයිස් බද්ද සහ වැට් හදද්දි ඒ දෙකම එකතු වෙලා එන්නේ. ඉතින් ඒක සාම ලක්ෂ 10ක් 12ක් එනවා. ඉතින් සාමාන්‍ය බද්ද වැඩි වෙයි වෙසල් එක ලක්ෂ 11ක් 12ක් 10ක් 11ක් විතර හරි විදිහට බලද්දි. ඉතින් යාරිස් එකට ලක්ෂ 5ක් 6ක් විතර පොඩි කාර් එකට 4ක් 5ක් විතර. ඒ වගේම එතනින් එහාට මේ විනිමය අනුපාතයත් වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක වෙසල් එකක් ලක්ෂ 20ක් යාරිස් වගේ කාර් එකක් ලක්ෂ 10ක් ඒ වගේම පොඩි කාර් එකක් ලක්ෂ 10ක් ඒක පොඩි ඇල්ටෝ ඒ වගේ පොඩි කාර් එකක් පවා. ඉතින් එහාට ජීප් එකක් වගේ ලක්ෂ 50ක් 60ක් ඇදිනවා 250 ප්‍රාඩ් එකක්. ඉතින් මම හිතන්නේ මේකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් අපි රජයට සහායක දෙන්න ඕනේ වාහන ආනයන සීමා කරලා. ඒ වගේම තමයි දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි වාහනයක් ආනයන කරලා ගන්න එක ලොකු පාඩුවක්. ඉතින් මේ ලංකා වාහන ආනයන කරුවෝ සංඝ වියල් අපි විශේෂ තීරණයක් ගත්තා. සාමාන්‍ය විදිහට වාහන විකුණන්න පාරිභෝගිකයන්ට ඒක නිසා වෙළඳපොලේ තියෙන වාහන අපි සාමාන්‍ය විදිහට දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම අපි මිල යම්කිසි වැඩිවීමක් වුණත් අපි සාමාන්‍ය විදිහට අපි කස්ටමර්ස්ලා දෙන්න අපි කටයුතු කරන. ඉතින් රජයට අපි සහායකයක් වශයෙන් ආනයනත් අපි සීමා කරන්න ඕනේ. ඉතින් මේ ගත්ත තීරණයට ඉතින් අපි කැමැති හරි අකමැති රජයට සහායක දෙන්න වෙනවා.